මම ඉංග්ලිෂ් ඉගෙන ගත්ත පළවෙනි රහස තමයි මම කවදාවත් ඉංග්ලිෂ් වචන වෙන වෙනම කටපාඩම් කරගන්නේ නැහැ. මොකද මම ඉංග්ලිෂ් වර්ඩ්ස් වචනෙන් වචනේ පාඩම් කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් වාක්‍ය කෑලි තමයි පාඩම් කරගන්නේ, කනට හුරු කරගන්නේ. ඒ කියන්නේ phrases. දැන් මේ පහලින් තියෙන උදාහරණය බලන්න. hastily abandon කරනවා කියන්නේ කලබලෙන් අතහැරලා දාලා යනවා කියන එක. මම සාමාන්‍යයෙන් කරන්නේ සම්පූර්ණ අදහසම කලබලෙන් අතහැරලා දාලා යනවා කියන අයිඩියා එක සම්පූර්ණයෙන්ම ඔළුවේ රෙජිස්ටර් කරගන්න එක. right? hastily කියන්නේ කලබලෙන්, abandon කියන්නේ අතහැරලා දාලා යනවා කියලා මම කවදාවත් පාඩම් කරන්නේ නැහැ. ඕකේ. ඒකේ තියෙන වාසිය තමයි, ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි දරුවනේ අපි රචනා ලියද්දි, අපේ අදහස් ලස්සනට කියද්දි මේ phrases මේ විදියටම අපේ කටට එනවා. ඕකේ. හරීම ලස්සනට මේ collocative phrases අපේ රචනාවල ලියවෙනවා. ඒ වගේම අපි කතා කරද්දී අපේ කටින් පිට වෙනවා. මෙන්න මේක තමයි මම ලියන දේවල්, මම හදන speeches සාමාන්‍යයෙන් අර හරිම ආකර්ෂණය වීමේ පළවෙනි රහස. මොකද මම වචනයෙන් වචනේ ගැට ගහලා නෙවෙයි දේවල් ලියන්නේ. මම මගේ ඔළුවේ රෙජිස්ටර් වෙලා තියෙන phrases වලින් තමයි මගේ අදහස් ලියන්නේ. ඉතින් ඔයාත් ලස්සනට ඉංග්‍රීසි වලින් ලියන්න, කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාත් මෙන්න මේ දේ, මෙන්න මේ උපක්‍රමය ඔයාත් අද ඉඳලම කරන්න පටන් ගන්න. මේ වගේ තවත් රහසක් දැනගන්න ඊළඟ සතියේ srilankaenglish.com එක එකතු වෙන්න.